Hello guys. ඉතින් මගේ channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ programming ලෝකයේ ඊටාම සීත් ගන්නා සුළු මාතෘකාවක්. ඒ තමයි dynamic programming languages. ගොඩක් අය මේ language එක use කරාට ඇත්තටම මේවා අනිත් language වලට වඩා වෙනස් වෙන්නේ කොහොමද කියලා හරියටම දන්නේ නැහැ. ඒ හින්දා අද අපි ඒ රහස හොයාගමු. හරි. කලින් එපිසෝඩ් දෙකෙම වගේ මම මේ එපිසෝඩ් එකේ ඩයග්‍රෑම් එකක් ඇසුරෙන් අපි මේ ඩයිනමික් ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් ගැන ඉන්ටර්නලි මොකක්ද වෙන්නේ ප්‍රොසෙස් එක කියලා අපි අයිඩියා එකක් ගමු. එතකොට මේ ඩයිනමික් ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් වලට ඩිරෙක්ට් සෝස් කෝඩ් එක ප්‍රොසෙස් එකට බෑ සෝස් කෝඩ් එක ඩිරෙක්ට් ඇක්සස් කරන්න. මොකද සෝස් කෝඩ් එක කියන්නේ ඩිවලොපර් විසින් ලියපු කෝඩ් එක. එතකොට මේකේ තියෙන්නේ human readable දේවල්. හරි. එතකොට මම මේ සෝස් කෝඩ් එක සේව් කරනවා example.js. ඇයි මෙතන එක්ස්ටෙන්ෂන් එක js උනේ dynamic programming languages වලට example එකක් තමයි javascript. එතකොට example කියන්නේ ෆයිල් නේම් එක, js කියන්නේ එක්ස්ටෙන්ෂන් එක. දැන් මේ හදාගත්තු source code එක process එකට direct access කරන්න බෑ. මොකද processor එක binary values, source code එක human readable දේවල්. එතකොට අපේ කලින් compile programming languages interpreted programming languages වල compiler කෙනෙක් මැදට ආවා. හැබැයි මේ programming language එකේ තියෙන විශේෂත්වය මොකද්ද? මෙතන compile එකක් නැහැ. හරි. ඒ වෙනුවට මේක run කරන්න අපිට අවශ්‍ය වෙනවා runtime environment එකක්. හරි. runtime environment එකක්. ඒ වගේම engine එකකුත් ඕන වෙනවා. උදාහරණයක් විදියට JavaScript අරගත්තොත් හරි උදාහරණයක් විදියට JavaScript අරගත්තොත් මෙන්න මේ browser තමයි අපි runtime environment එක මේ engine එක Google Chrome වල වගේ V8 engine එක තමයි use වෙන්නේ. හරි. එතකොට මේ සම්පූර්ණම process එක මෙන්න මේ කම්පියුටර් එකේ තියෙන RAM එක යූස් කරලා තමයි වෙන්නේ. සරලවම කිව්වොත් RAM එක කියන්නේ හිතන්න ඔයාලා ගෙදර තියෙන කුස්සියේ තියෙන වැඩ මේසය කියලා. හරි. අපි උයන්න ගන්න දේවල් ඔක්කොම මුලින්ම ගේන්නේ මෙන්න මේ වැඩ මේසෙට. හරි. එතකොට මේ අන්න ඒ මේසේ තමයි මේ RAM එක කියන්නේ. හරි. එතකොට ඔයා කෝඩ් එකක් මුලින්ම RAM එකට ලෝඩ් වෙනවා. හරි. මුලින්ම RAM එකට තමයි ලෝඩ් වෙන්නේ. එතකොට තමයි මෙන්න මේ එන්ජින් එකට පුළුවන් වෙන්නේ RAM එකේ තියෙන කෝඩ් එක කියවලා ප්‍රොසෙසර් එකට තේරෙන විදිහට වැඩේ කොට දාන්න. හරි. එතකොට මුලින්ම RAM එකට ලෝඩ් වෙනවා. RAM එකෙන් එන්ජින් එක හරහා කියවලා ප්‍රොසෙස් එකට දෙනවා. හරි. දැන් මේක තමයි මෙතන සරලම මෙකැනිසම් එක වෙන්නේ. හැබැයි මේ ඩයිනමික් ලැන්ග්වේජස් වලට මුල් කාලේ පොඩි ලිමිට්ස් වගේක් තිබ්බා. හරි. මේක තියෙන්නේ බ්‍රවුසර් එකක. හරි. බ්‍රවුසර් එකක තියෙන හින්දා security issues ආවා. හරි. ෆයිල් ඇක්සස් කරන issues ආවා. ඊට පස්සේ database වල issues ආවා. හරි. මේ dynamic programming languages වල මේ බ්‍රවුසර් එක තියෙන හින්දා මේ වගේ issues ආවා. හැබැයි පස්සේ කාලෙක මේ මිනිස්සුන්ට ඕන වුණා
මේ ලිමිට් කඩාගෙන එළියට එන්න. හරි. මේ ලිමිට් කඩාගෙන එළියට එන්න මේ මිනිස්සුන්ට ඕන වුණා. හරි. එතකොට අන්න එතනදි තමයි වෙන්න මේ ඔයාලා ඉගෙන ගන්න Node.js. හරි. Node.js කියන ඩයල් එක ආවේ. Node.js. හරි. ඩයිනමික් ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක බ්‍රවුසර් එකේ රන් වෙනකොට ඉෂුස් ආවා. ඒ ඉෂුස් වලට සොලියුෂන් එකක් විදිහට මිනිස්සු හොයාගත්තා Node.js. මේ Node.js කියන්නේ රන් ටයිම් එන්වයරන්මන්ට් එක. හරි. මෙන්න මේ Node.js වගේ රන් ටයිම් එන්වයරන්මන්ට් හින්දා රන් ටයිම් එන්වයරන්මන්ට් හින්දා අර තිබ්බ ලිමිටේෂන් කියන ඒවා. හරි. නැති වෙලා බ්‍රවුසර් එකෙන් එළියට ඇවිල්ලා. බ්‍රවුසර් එකෙන් එළියට ඇවිල්ලා ෆයිල් රීඩ් කරන්න, නෙට්වර්ක් වැඩ කරන්න ඉතාම ලේසි වුණා. හරි. ඉතින් අද මේ එපිසෝඩ් එකෙන් අපි කතා කරේ මේ බේසික් මෙකනිසම් එක. හරි. ඒ වගේම බ්‍රවුසර් එකේ තිබ්බ මේ ලිමිටේෂන් හින්දා ඒකට සොලියුෂන් එකක් විදිහට Node.js බිහි වුණා. රන් ටයිම් එන්වයරන්මන්ට් එකක් විදිහට. හරි. මේ ඩයිනමික් ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් කියන්නේ බ්‍රවුසර් එකට ලිමිට් උනේව නෙමෙයි. මේවා අද වෙදී රන් ටයිම් එන්වයරන්මන්ට් නිසා අතිශය බලවත් වෙලා තියෙනවා. හරි. එතකොට මේ ටෙක්නිකල් ඩිෆරන්ස් එක ඔයාලා හරියටම තේරුම් ගත්තොත් තමයි මේ ප්‍රෝග්‍රෑමින් කියන එක ලේසි වෙන්නේ. හරි. ඉතින් අද එපිසෝඩ් එකෙන් මට කතා කරන්න ඕනේ මේ සරල මෙකනිසම් එක සහ මේ බ්‍රවුසර් එකේ ලිමිටේෂන් වලට සොලියුෂන් එකක් විදිහට මේ Node.js ගැන මම හිතනවා ඔයාලට පොඩි හරි අවබෝධයක් ඒ ගැන එන්න ඇති. ඉතින් වීඩියෝ එක වැදගත් වුණා නම් ලයික් කරන්න, ෂෙයා කරන්න. තවමත් channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න.